ප්‍රවේග කාල ප්‍රස්ථාර කාල විනාඩි 12 විනාඩි 15 වගේ හදන්න ඕන. නමුත් මේ ගාන මට හිතෙනවා විනාඩි 3ක්වත් යන්නේ නැහැ කියලා. බලමු මොකද්ද ගාන කියන්නේ. මේ ගාන කියනවා මිනිහෙක් හිටගෙන ඉන්නවලු. එයා බස් එකක් දකින්නවලු ඉස්සරහින් හෝල්ට් එකේ නවත්තලා තියෙනවා. හරිද? බස් එකක් හෝල්ට් එකේ නවත්තලා තියෙනවා දකින්නවලු. කොහොම? දැන් මිනිහා බස් එක තියෙනවා දැක්කලු හෝල්ට් එකේ. ඒතර මිනිහා දුවන්න පටන් ගත්තා කියලා මේ ගානේ කැපිටල් U කියලා වේගයකින්. හරිද? බස් එක දැකපු ගාම මම T සමාන බිඳුවේ තමයි බස් එක දකින්නේ. ඒතර බස් එක T සමාන බිඳුවේ මෙතන තමයි තියෙන්නේ. දැක්ක ගාම දුවන්න ගන්නවලු. දුවගෙන ගිහිල්ලා කැපිටල් T කාලයකදී හරිද? කැපිටල් T කාලයකදී බස් එකට ගොඩ වෙනවා කියලා කියනවා. යන්තමින් ගොඩ වේ කියලා කියන්නේ. හරිද? නිකන් නෙමෙයි යන්තමින් ගොඩ වේ කියලා කියන්නේ. අන්නේ වචනේ අල්ල ගන්න ඕනේ. මොකද්ද මේ යන්තමින් ගොඩ වේ කියන්නේ? හරිද? T සමාන T කැපිටල් T කාලයක් ගියාට පස්සේ තමයි යාට බස් එකට නැග් ගන්න පුළුවන් කියලා කියන්නේ. අපිට මේ අවස්ථාව ඕන තරම් ප්‍රායෝගිකව වෙදිලා දිනවා. හරි? එක්ක ඉස්කෝලේ යන කාලේ, එහෙම නැත්නම් වැඩ ජොබ් එකකට යන කාලේ ඕන මිනිස්සුන්ට මේක වෙනවා. ඔයා හිතුවද ඔයාලා බස් එක අල්ලන්න නම් මොකක්ද තියෙන කන්ඩිෂන් එක? ඔයා දුවන්නේ ඒකාකාර වේගයකින් ඉන්නේ. ඔයා හිතමු තප්පරේ මීටර 5ක වේගයෙන් දුවන්නේ කියලා. තප්පරේ මීටර 5ක වේගයෙන් දුවන්නේ. හරිද? ඒතර බස් එක දැන් නිශ්චලතාවයේ තියෙන. එයාගේ වේගෙ බිඳුවයි. ඔයාට නැග ගන්න නම් බස් එක ඇතුළට රිංග ගන්න නම් ඔයා මොකක්ද කරන්න ඕන? හරි? බස් එක ඔයාගේ වේගෙට එන්න කලින් ඔයා දුවගෙන ගිහලා බස් එක ඇතුළේ ඉන්න ඕන. හරි දොරෙන් ඇතුළට රින්ග එකකට තියෙන්න ඕන. පොඩ්ඩක් හරි වේගය වැඩි වුණොත් බස් එකේ වේගය ඔයාට වඩා ඔයාට බස් එක අල්ල ගන්න බෑ. ඕකනේ කතාව. නේ? හරි අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මේ යන්තමින් ගොඩ වේ කියන්නේ ප්‍රවේග කාල වක්‍රය අඳින්න කලින් කොතනින්ද නවත්තන්න ඕනේ කියන එක ඔයා අයිඩියා එකක් ගන්න ඕනේ මේ වචනේ. යන්තමින් ගොඩ වේ කියන වචනේ. හරි. හරි දැන් මේකේ මම මුලින්ම මාක් කරන්නම් බස් ඔයා හිටියේ මෙතන. දැන් මෙතනින් තමයි බස් එකට ගොඩ වෙලා තියෙන්නේ. බස් එකට ගොඩ වෙච්ච තැනට දුර මම ගන්නම් x කියලා. හරිද? සිම්පල් x කියලා. ඒතර බස් එක හෝල්ට් එකේ ඉඳලා ගිය දුර. හරි. ඔයා බස් එක නගින තැනට බස් එක හෝල්ට් එකේ ඉඳලා ගිහිලා තියෙන දුර මම ගන්නවා සිම්පල් d කියලා. හරිද? ඒතර ඔයාලට පේනවද මේ දුර? හරි මෙන්න මේ දුර එනවා. يعني බස් එක සහ ඔයා අතර ආරම්භක පරතරය. හරි අර ඔය දැක්ක වෙලාවේ පරතරය එනවා x ඍණ d කියලා. හරිද? x ඍණ d නේ එතකොට. නේ? ඔයා දැන් බස් එකට ගොඩ වෙලා තියෙන දුර x නම් හිටපු තැන ඉඳලා බස් එක ගිහිලා තියෙනවා නම් d දුරක් ඉස්සරහට ඔයා සහ බස් එක අතර අර ආරම්භක පරතර වෙන්නේ x ඍණ d. x ගෙන් මේ d යහක් කරාම එන දුරනේ. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කියනවා එකම රූප සටහනක මේ දෙන්නටම අඳින්න කියනවා. බස් එකටයි මිනිසාටයි. මම මේ මිනිසා මාක් කරන්න m කියලා. හරිද? බස් එක මාක් කරන්න b කියලා. හරිද? මිනිසා m බස් එක කැපිටල් b කියලා මාක් කරන්න බස් කියන්නේ. හරිද? දැන් ප්‍රවේග කාල වක්‍රය අඳින්න තියෙන්නේ. හරි. ප්‍රවේග කාල වක්‍රය අඳින්දි ඔයා අනිවාර්යෙන් මොකද්ද? දිශා ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. හරි දැන් මේකේ ඔක්කොම යන්නේ එකම දිශාවට. මොකද ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. හරිද? ප්‍රවේගයේ දෛශිකයක් නිසා ඔයා බලන්න ඕනේ ප්‍රවේග ඒ කියන්නේ විරුද්ධ පැති වලට මේ චලිත දිනනවද කියලා. දැන් මේ ගාන නම් එහෙම එකක් නැහැ. සාමාන්‍ය ගලක් කිය උඩ විසි කරද්දි පිට යන එක දිශාවකට නම් පල්ලෙට එන්නේ තව දිශාවකට. ඒතර ප්‍රවේග දනන කොටස් දෙකක් තියෙනවා ප්‍රවේග කාල වක්‍රේ. දැන් මේකේ නම් ප්‍රශ්නයක් නැහැ. හරි මේ පැත්තට ප්‍රවේග මට ගන්න පුළුවන් ධන කියලා. හරි මේ පැත්තට එන්නේ නැහැ කවුරුත්. ඒතර ප්‍රවේග කාල වක්‍රයේදී ඍණ පැත්තක් නැහැ. මේ ප්‍රවේග වල ඍණ අක්ෂයක් නැහැ. හරි පහළට නැහැ. ඒතර ප්‍රවේග කාල වක්‍රය අඳිද්දි ඔබට කොහොම අඳින්න පුළුවන්? හරි ඍණ කොටස අඳින්න අවශ්‍ය නැහැ. දැන් අපි ඉස්සෙල්ලාම දුන් මිනිසාගේ t සමානයි බිඳුවේදී එයාගේ ආරම්භක ප්‍රවේගය වෙන්නේ u. ඒ කියන්නේ බස් එක දකින්න වෙලාවට. බස් එක දකින්න t සමානයි බිඳුවේදී එයාගේ ආරම්භක ප්‍රවේගය u. හැබැයි යා ගාන කියනවා ඒකාකාර ප්‍රවේගයෙන්ම තමයි යන්නේ කියලා. u වේගයෙන්මයි දිගටම යන්නේ. හරි. ඒතර මේ කාලක්ෂයට සමාන්තරව අඳින්න ඕන. ඒතර එයාගේ ප්‍රවේග කාල වක්‍රය මම නම් කරන්න m කියලා. හරි. මේ තමයි එයාගේ ප්‍රවේග කාල වක්‍රය. ඒතර බස් එක මොකද කරන්නේ? බස් එක t සමානයි බිඳුවේදී නිශ්චලතාවයේ තියෙන්නේ. හරි t සමාන බිඳුවේදී ප්‍රවේගයේ බිඳුවයි. ත්වරණය කරගෙන ඒ කියන්නේ වේගය වැඩි කරගෙන යනවා. ත්වරණය කරනවා. කොහොම ත්වරණය කරගෙන යනවා. හරිද? දැන් මේ ගානේ මොකද්ද කියන්නේ? කැපිටල් t සමානයි කැපිටල් t කාලයකදී. ඒ t කාලයකදී මිනිසා බස් එකට යන්තමින් ගොඩ වෙනවා කියලා කියනවා. යන්තමින් ගොඩ වේ කියන්නේ මම කලිනුත් කිව්වා. යන්තමින් ගොඩ වේ කියන්නේ ඔයාගේ ප්‍රවේගයට එනකොටම ඒ කියන්නේ බස් එක ඔයාගේ ප්‍රවේගයට එනකොටම ඔයා බස් එක ඇතුළට රිංගලා තියෙනවා. හරි මේ දින ඔයාගේ ප්‍රවේගයනේ. මේ දින ඔයාගේ ප්‍රවේගය. බස් එක එන්නේ වේගය වැඩි කරගෙන යනවා මේ. කාලයත් එක්ක වේගය වැඩි කරගෙන යනවා. ඊළඟ ඔයාගේ වේගයට එනකොටම බස් එකට ගොඩ වෙලා තියෙනවා. ප්‍රවේග කාල වක්‍රය නවත්තන්න ඕනේ මෙන්න මෙතන. හරි මෙන්න මෙතනින් නවත්තුවා නම් ඇති. අන්න මෙන්න මෙතන t සමාන t කාලයකදී හරි t සමාන කැපිටල් t කාලයකදී ඔයා බස් එකට යන්තමින් ගොඩ වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ දුර වෙන්නේ එතකොට කැපිටල් t නේ. කැපිටල් t.
හරිද? මම මෙතන ඇන්ගල් එක ගන්නවා θ කියලා. හරිද? දැන් බලමු මේ දුරවල් මේ ප්‍රවේගකාල වක්‍රය කොහෙද නිරූපණය වෙන්නේ කියලා. හරි මේ විස්ථාපන හරි. මෙන්න මේ විස්ථාපන මේ ප්‍රවේගකාල වක්‍රය කොහෙද නිරූපණය වෙන්නේ කියලා. අපි දන්නවා ප්‍රවේගකාල වක්‍රයක හරි වක්‍රයයි කාලක්ෂය හදන. ඒ කියන්නේ මේ ද මිනිසා ගත්තොත් මේ මිනිසාගේ වක්‍රය මේ තියෙන්නේ. හරි මේ තියෙන්නේ. හරිද? ඒතර මේ සමාන්තර රේඛාව මේ කාලක්ෂයත් එක්ක හදන වර්ගඵලය කියන්නේ මිනිසා ගමන් කළ විස්ථාපනයනේ. ඒතර මිනිසා කොච්චර දුරක් ගිහින් දෙනවද? x දුරක්. මිනිසා x දුරක් ගිහින් දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටුවේ වර්ගඵලය වෙන්න ඕනේ. හරිද? x නේ. එයාගේ විස්ථාපන x නේ. ඒතර මේ තියෙන බස් එකේ වක්‍ර මේ ප්‍රවේගකාල වක්‍රය. හරි බස් එකේ ප්‍රවේගකාල වක්‍රය. ඒතර එයා කොච්චර දුරක් ගිහින් දිනවද? සිම්පල් d දුරක්. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය නේද? ඔය සිම්පල් d කියන්නේ. හරි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයනේ සිම්පල් d කියන්නේ. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? මේ බස් එකේ ත්වරණය සහ මේ ගානේ අහන්නේ බස් එකේ ත්වරණයයි. බස් එකේ ත්වරණයයි මේ මිනිසා සහ බස් එක අතර ආරම්භක පරතරය. මිනිසා සහ බස් රථය අතර ආරම්භක පරතරය අහන්නේ. එතකොට එහෙනම් මේ ප්‍රවේගකාල වක්‍රයේදී ඒ ආරම්භක පරතරය කොහෙන්ද නිරූපණය වෙන්නේ? හරිද? දැන් මිනිසා ගමන් කළ දුර තමයි මේ කොටුව. මේ තියෙන බස් එක ගමන් කළ දුර. එහෙනම් මේ වැඩිපුර මිනිසා ගිය දුර නේද මේ තියෙන්නේ. ඒක නේද ආරම්භක පරතරය වෙන්නේ. ඒතර මේකේ මාක් කරොත් මෙන්න මේ ටික නේද? හරිද? මේ උඩ ත්‍රිකෝණය නේද? ඔය ආරම්භක පරතරය එහෙනම් ඔයා හොයන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ ත්වරණය. අපි දන්නවා ප්‍රවේගකාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය හෝ මන්දනය. හරි? ත්වරණය හෝ මන්දනයේ විශාලත්වය. එහෙනම් මම ඉස්සෙල්ලාම හොයනවා බස් රථයේ ත්වරණය. බස් රථයේ ත්වරණය මම ගන්නවා කැපිටල් F සිම්පල් F කියලා. හරි? අර යාගේ අනුක්‍රමණය සිම්පල් F කියලා මාක් කරලා තියෙනවා. ඒතර බස් රථයේ ත්වරණය කියන්නේ හරිද? බස් රථයේ ත්වරණය කියන්නේ සිම්පල් F. එතකොට සිම්පල් F කියන්නේ tan θ නේ. සිම්පල් F කියන්නේ tan θ. tan θ සමානයි F කියලා ගත්ත හැකි. එහෙනම් tan θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය වෙන්නේ u බද්ධ පාදය වෙන්නේ කැපිටල් T. එහෙනම් ත්වරණය ලැබෙනවා u බෙදීම t කියන. හරිද? එහෙනම් ත්වරණේ බස් රථයේ ත්වරණය හොයලා ඉවරයි. ආයෙ කියනවා බස් රථය සහ මිනිසා අතර බස් රථය අතර පරතරය කීයද කියලා අහනවා. ඒ කියන්නේ අර ආරම්භක පරතරය. ඒතර ඒක ප්‍රවේගකාල ප්‍රස්ථාරයේදී නිරූපණය වෙන්නේ මම පාඩ කරපු කොටසෙන්නේ පාඩ කරපු වර්ගඵලය. ඒතර ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ආධාරක පාදය වෙන්නේ t ලම්බ උස වෙන්නේ u. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මම ලියන්නේ. ආධාරක පාදය කැපිටල් T ලම්බ උස කැපිටල් u. එහෙනම් මේක තමයි උත්තරේ. හරි u සහ t අසුරෙන් උත්තරේ මේ පිළිතුරු අහන්නේ. හරිනේ? මේකත් u සහ t අසුරෙන් තියෙන මේකත් u සහ t අසුරෙන් තියෙන. මේක ඉලක්කමක්. හරිනේ? ඒතර ඔක තමයි ඇත්තටම මේ ඒ අවුරුද්දේ ගානේ පිළිතුරු. හරි? ඒතර හොයා හිතන්න මේ ගාන හදන්න විනාඩි 12ක් යනවද කියලා. ඒතර මට නම් මේ ගාන හිතනවා විනාඩි 2කින් වගේ හදලා දාන්න පුළුවන් කියලා. මේක අඳින් තේරුම් මේකේ මේ වචන ටික අල්ලගෙන මේක අඳින්නයි. අදලා මේ ටික ලියන්නයි විනාඩි 2ක්වත් වෙන ප්‍රමාණවත්. හරි? මේකට විනාඩි 15ක් යන්නේ නැහැ. හරිද? ඔයාලට පේනවනේ කාණ කොච්චර ලේසිද කියලා. එතකොට ඔයාලට මේකේ වචනේ අල්ල ගන්න ඕනේ යන්තමින් ගොඩ වේ කියන්නේ. ඔයාගේ ප්‍රවේගයට බස් එක එන්න කලින් එනකොටම ඔයා බස් එකෙන් නැගලා තියෙනවා කියන්නේ. හරි? ඒතර ඕක තමයි ගැටලුව.